මම දන්නවා මේ කුකි එක නම් ඕගොල්ලෝ හදනවා කියලා. මොකද හරි ලේසි හදන්න. වැඩි වෙලාවක් යන්නත් නැහැ. ඒ වගේම ඊටත් වැඩිය ගොඩක් රසයි. මම අද ඉක්මනට හදාගන්න පුළුවන් රස කුකි එකක් හදන්න යන්නේ. ඕගොල්ලන් කැමති ඉක්මනට හදාගන්න පුළුවන් කෑම වලට නේද? එහෙනම් අපි බලමු මේක කොහොමද ඉක්මනටම හදාගන්නේ කියලා. බටර් ග්‍රෑම් 112ක්, බටර් හෝ මාගරීන්, සීනි ග්‍රෑම් 70ක්, ඊළඟට බිත්තරයකින් අපි භාගයයි ගන්නෙ. බිත්තරයක් බීට් කරලා භාගයක් අරන් තියනවා. ඒක ඇති තරමට අපි හදනකොට ඒක ගමු. ඊට පස්සේ වැනිලා තේ හැන්දක්, පාන් පිටි ග්‍රෑම් 140ක්, මෙතන තියෙනවා ඩෙසිකේටඩ් කොකොනට් වියලි පොල් ග්‍රෑම් 20ක්. ඊට පස්සේ මෙතන තියෙන විශේෂ දෙයක් ක්‍රෑන්බරිස්. නමුත් ක්‍රෑන්බරි ලංකාවේ නැහැනේ. තියෙන අය දාන්න පුළුවන්, පිට රටේ ඉන්න අය ගන්න පුළුවන්. නමුත් අපිට මේකට හොඳම එකක් තමයි රටඉඳි. මේ වගේ රටඉඳි පොඩියට කපලා මේකට දාන්නත් පුළුවන්. රටඉඳි හෝ ක්‍රෑන්බරි ගන්න. ක්‍රෑන්බරි මෙතන තියෙනවා ග්‍රෑම් 30 ඉඳලා 40 45 වැඩිපුර දැමුවොත් රසයි. ඊට අමතරව මෙතන ලුණු පිංච් එකක් තියෙනවා. අපිට කුකි එක හදන්න ගොඩක් වෙලා යන්නේ නැති නිසා මේ oven එක ප්‍රීහීට් වෙන්න දාලාම අපි පටන් ගමු. oven එක උඩ කොටස යට කොටස දෙකම රත් වෙන්න ඕන. සෙල්සියස් අංශක 190ට තමයි ප්‍රීහීට් වෙන්න දාලා තියෙන්නේ. ඕගලන් නෝටිස් කරාද මේ රෙසිපි එකට බේකින් පවුඩර් නැහැ කියලා. බේකින් පවුඩර් නැහැ. හරි ඉක්මනට හදා ගන්න පුළුවන්. මුලින්ම බටරුයි සීනි හොඳට බීට් කරගන්න ඕනේ. වැනිලා ටික, ලුණු පිංච් එක දාලා ඊපස්සේ බිත්තර චූට්ටක් මම ඉතුරු කරගත්ත බලන්න ඕනේ. දාලා මම ඕගලන්ට මේ සාමාන්‍ය හදන ක්වොන්ටිටි එකෙන් භාගයක් ප්‍රමාණයට තමයි මේ ඕගලන්ට කියලා දෙන්නේ. මුලින්ම හදනකොට හැමතිස්සෙම පොඩි ක්වොන්ටිටි එකකින් හදන්න. එතකොට අපිට වරදින තැන් අපි මොනවද වැඩිපුර කරන්න ඕන, අපි oven එකේ තියාගත්ත වැඩිද අඩුද, ඒ වගේ දේවල් දැනගන්න පුළුවන්. ඒක නිසා මම මේ කියන ප්‍රමාණ වලින් හදන්න. ඊට පස්සේ ඕගලන් එකට කැමති නම් ඒ මොනවද කියලා බලලා ඊට පස්සේ මම ලොකු ක්වොන්ටිටි එකක් මේකේ ඩබල් ක්වොන්ටිටි එක මම දාන්නම්. දෙගුණයක් වෙන ප්‍රමාණ දාන්නම්. එතකොට ඒකෙන් ඕගලන්ට උත්සවයකට හරි මොකටද හදනවා නම් ඒකෙන් හදා ගන්න පුළුවන්. ඉතින් ක්‍රෑන්බරි කියලා අප්සෙට් වෙන්න එපා. අයියෝ අපිට හදන්න බෑ කියලා. රටඉඳි වලින් මේ විදිහටම හදන්න පුළුවන්. හරිම රසයි. ඉතින් පිට රටේ ඉන්න අයට නම් ක්‍රෑන්බරි දාන්න පුළුවන්. මොකද ක්‍රෑන්බරි දැම්මම අර ක්‍රෑන්බරි වල තියෙන චූටි ඇඹුල් රසත් එක්ක පැණි රසයි ඇඹුල් රසයි එකතු වුණාම ගොඩක් රසයි. ඒ වුණාට ලංකාවේ අපිට රටේදී දාලා හදා ගන්නත් පුළුවන්. දැන් අපි ඔක්කොම දාලානේ තියෙන්නේ. දැන් තියෙන්නේ අපිට පාන් පිටි ටික දාන්න. පාන් පිටි දානකොට පොඩ්ඩක් හලලා වගේ දාමු. මේ දවස්වල අර පොඩ්ඩක් තෙතමනයක් තියෙනවනේ. ඔගේ දාලා හරි ලේසි මේක හදන්න. හදිසි වෙලාවකට ටක් ගාලා හදලා ගන්න පුළුවන්. වැඩි වෙලාවකුත් යන්නේ නැහැ. ගෙදර තියෙනම බඩුනේ. රටින්දිත් සාමාන්‍යයෙන් මගේ ගෙදර හැමතිස්සෙම තියෙන මොකද මැලේ අචාරුවක් හදාගන්න, කේක් එකක් හදාගන්න ඕන දෙයකට මේ උවමනා වෙන නිසා නිතරම වගේ මම තියාගෙන ඉන්නවා රටින්දි. මේ බලන්න දැන් අපි පිටි ටික ඔක්කොම එකතු කරා. එකතු කරාට පස්සේ තියෙන්නේ මේ වගේ. අපි දැන් මේක අර කේක් බැටර් එකක් වගේ දියාරුවට එන්න බෑ. මේක අපි රෝල් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක නිසා හරියටම බිත්තරෙන් භාගයක් ගන්න මේ ප්‍රමාණ හදනවා නම් අර මේක දෙගුණයක් කරනවා නම් එක සාමාන්‍ය බිත්තරයක් හොඳටම ඇති. මෙන්න මේ වගේ තියෙන මේක. ඊට පස්සේ අපි මේකට මේ ඩෙසිකේටඩ් කොකොනට් කියන්නේ වියලි පොල් ටික දැම්මා. හරි සුවඳකුත් එනවා ඒකේ. මේ වගේ. දැන් තවත් මේක මිශ්‍රණය ඝන වුණා.
දැන් අපි හදලා ඉවරයි. දැන් අපිට අන්තිමටම තියෙන්නේ මේ ක්‍රෑන්බරි එකතු කරන්න. චුට්ටක් කඩලා වගේ දාන්න පුළුවන් නම් හොඳයි. කොහොමද කෑලි තියෙන්නේ ඒකේ. මෙන්න මේ වගේ මේක දාලා කලවම් කර ගන්න ඕනේ. මම පොඩ්ඩක් ඉතුරු කරා ඒව අර අපි නිකන් පේන්න උඩින් චුට්ටක් මෙහෙම ටක් කරන්න පුළුවන් නේ. දැන් අපි මේක පොඩි පුංචි ස්කූප් එකකින් ගන්න තමයි තියෙන්නේ. oven එක ප්‍රී හීට් වුණා. ලොකු වැඩිද කුකී එක? නෑනේ. ටිකක් මෙහෙම ඉඩ තියලා ඕනේ තියන්න. මේ බලන්නකෝ අපි මේ වගේ වැඩිපුර තියෙන ඒවා මෙහෙම උඩින් තිබ්බා. ඒතර ලස්සනට අර නැත්තම් ඔක්කොම මේවා හැංගිලා තියෙන ඇතුලේ. ඒක නිසා ක්‍රෑන්බරි කියලා පේන්න මෙහෙම ලස්සනට දැම්මා. 17ක් හදාගත්තා නේ. මෙන්න මේ ස්කූප් එකෙන් තමයි මම දැම්මේ. මේ අඟල් 1.5ක ඩයමීටර් එකක් තියෙන ස්කූප් එකකින් 17ක් හදාන්න පුළුවන්. මේකෙන් එතකොට 30 ගාණක් හදාන්න පුළුවන් මේ වගේ දෙගුණයක් අපි ගත්තොත්. oven එක ප්‍රී හීට් වෙලා තියෙන්නේ. අපි මිනිත්තු 15ක් විතර දාලා බලමු. මිනිත්තු 15 නම් ගියා. පොඩ්ඩක් බ්‍රවුන් වෙලා මම හැබැයි ආසේ තව චූට්ටක් මේක තව මිනිත්තුවක් විතර දාලා තියමු. මිනිත්තු 15ක් ඉවරයි. ඕගලන්ට මේ විදියට කැමති නම් මම හැබැයි ආසේ තව ටිකක් තව මිනිත්තුවක් දැම්මා මම. ඊට පස්සේ අපි එළියට අරගෙන පොඩ්ඩක් අපි තියමු. මිනිත්තු 5ක් විතර තියන්න ඕන. දැන් හරි සොෆ්ට් මේක. දැන් මිනිත්තු 5ක් විතර තිබුණා අපි මෙතන. ඊළඟට අපි තවත් නෙවෙන්නේ කුකී එක දානවා. මේක හරි රසයි. ඔයගලන් හදලා බලන්න. මේ ක්‍රෑන්බරිම ඕනේ ඩේට්ස් වලින් උත් මේක හදන්න පුළුවන්. රටින්දිත් ගන්න පුළුවන්. දැන් හොඳටම නිමිලා තියෙන්නේ මේ බලන්න. මේ වගේ තමයි තියෙන්නේ. මගේ කුස්සියට අලුත් අවුත් එක්ක ආව නත්තලට. ඉතින් මම ඒකට තමයි මේ කුකීස් ටික දාන්න යන්නේ. හොඳට නිවුනට පස්සේ ඕන මේව දාන්න මෙහෙම. අපි කුකී එකක් කඩලා පෙන්නුවේ නෑනේ. මේ බලන්නකෝ. ගොඩක් අය කියනවා බලන් හිටියා මේ වගේ තියෙන්නේ. මේකට මුද්‍රස් බලන් දාන්නත් පුළුවන්. එන්න මෙහෙම තමයි තියෙන්නේ. මේක හරි රසයි. අපි ගොඩක් ක්‍රෑන්බරි දාපු නිසා ඇතුලේ පීරිලා ක්‍රෑන්බරි. හරි රසයි. ඉතින් මේ නිවාඩු කාලේ දරුවන්ට එහෙම නැත්නම් කාට හරි දෙන්න හරි විශේෂ අමුත් එක්කෙන වෙලාවකට හරි මේක හදන්න පුළුවන්. එහෙනම් මේ වගේම තවත් රසවත් කෑමක් එක්ක අපි ආයෙත් හම්බ වෙමු. මං අනෝවා.